அறிமுக உரை வழங்கிய சகோதரிக்கு நன்றிகள். இவ்விழாவின் அடுத்த நிகழ்வாக திருமதி டாக்டர் WAAD லங்கா விக்ரமசிங்க அவர்களின் உரை இடம்பெறும். Thank you, sister. This time is before the Dean of the Faculty of Fisheries and Ocean Sciences, Dr. Nimit Nagachari, as a representative. සුබෝදෑසනක් සියලු දෙනාටම. අයිබෝන් වෙල්කම් යු ඕල්. වණක්කම්. අද දවසේදී ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ජලජීවී හා මුහුදු ආහාර තාක්ෂණ පිළිබඳ උපාධි පාඨමාලාවේ ඇත්තටම ප්‍රථම අංශාධිපති හැටියටත් මට නිහතමානී සතුටක් තියෙනවා. අපි බොහෝ කාලයක් ඉඳලා ඇත්තට මේ මං හිතන්නේ 2020 දරුදැරියන් ආපු කාලේ ඉඳලම මේගොල්ලන්ගේ අවශ්‍යතාවයක් තිබුණා. අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් මේ විදිහට ඉදිරි දැක්මක් එක්ක යම්කිසි සහයෝගීතාවයක් විශ්වවිද්‍යාලයේ ඇති කරමු කියන එක. ඉතින් ඒක මල් බැල දරන්නට අද දවසේ පුළුවන් වීම ගැන විශේෂයෙන්ම අපිට දැන් ලැබිලා තියෙන නායකත්වයේ තුල මහාචාර්ය වසන්ත රත්නායක මැතිතුමාන්ගේ නායකත්වය යටතේදී අපිට මේ පාඨමාලාවේදී මේ ආරම්භ කිරීමට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. ඒ නිසා ප්‍රථමයෙන්ම මේ දවසේදී අප දරුවන් සමග සම්බන්ධ වෙච්ච විශ්වවිද්‍යාලයේ උපකුලපති තැන්පත් මහාචාර්ය වසන්ත රත්නායක මැතිතුන්, ඒ වගේම ලේකකාධිකාරී තැන්පත් හේමන්ත රත්නායක මහත්මයාණන්, ඒ වගේම මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ පීඨාධිපති ඉංජිනේරු හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති HB ජයසිරි මහත්මයාණන්, ඒ වගේම අධ්‍යක්ෂ මූල්‍ය රෝහිණී විද්‍යාරත්න මහත්මිය, ඒ වගේම සහකාර ලේකාධිකාරී රෂිත තුෂාර මහත්මයා, ඒ වගේම සහෝදරාචාර්ය මණ්ඩලයේ ඉන්දිකා බමුණුආරච්චි මහත්මිය ඇතුළු අනෙකුත් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම අවසර පතනවා. ඒ වගේම ආදරණීය දුවා දරුවනි, අද දවසේදී මම අර කිව්වා වගේ ඔයගොල්ලන්ට සන්තෝෂ වෙන්න පුළුවන් දවසක්. ඇක්වා ක්ලබ් කියන එක මේ විදිහට විශ්වවිද්‍යාලයේ ගවර්නින් බෝඩ්, එහෙම නැත්නම් අපේ ගවර්නින් බෝඩ් පාලක මණ්ඩලයේ අවසරයත් පරිදි දරුවන් මේ විදිහට මේක ස්ථාපිත කරලා අද දවසේදී මුහුරත් තුලක් පවත්වන්නට ලැබීම. එතකොට ලෝකයේ ගත්තොත් COVID-19 වසංගතයේ ලෝකෙම වෙලාගත් අවස්ථාවේදී මිනිසුන්ට ආහාර පිළිබඳ කතා කරනකොට විශේෂයෙන්ම ඇක්වාකල්චර් කියන එක ගැන ලෝකෙම කතා බහට ලක් වුණා. අද වෙනකොට ඇක්වාකල්චර් කියන එක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම එහි අවශ්‍යතාවය, ඒ නිසා සමාජයට ලෝකයට සැපෙන පෝෂණ දායකත්වය ගැන හැමෝම කතා කරනවා. ඉතින් එහිලා ඕගොල්ලෝ ඇක්වාකල්චරිස්ලා විදිහට ඉදිරියට ලෝකෙට යනකොට ඇක්වා ක්ලබ් එකකින් මම හිතනවා විශේෂිත අර කෙටියෙන් ඉදිරිපත් කරපු මෙහෙවරත් එක්ක විශේෂිත මෙහෙයක් මේ ඇක්වාකල්චර් ෆීල්ඩ් එක ගැන ලෝකයට දැනුම් දීමක් කරන්න ඕගොල්ලන්ට මේක අවස්ථාවක් වෙයි කියලා. උපකුලපතිතුමනි, අපි සමහරවිට අපි අත්‍තරම අපේ දරුවන්ට අවස්ථාවන් හදලා දෙනවා. ඒ වගේම අපි අපේ දරුවෝ කරන හොඳ වැඩ අපිට සුදුසු වෙලාවෙදී නිවැරදි තැනදී අපි ඒව අගය කරන්න ඕනේ. මම හිතන්නේ ඒක අපේ වගකීමක්, යුතුයකමක්. ඉතින් මම මේ AST එහෙම නැත්නම් ඇක්වාකල්චර් ඇන්ඩ් සීෆුඩ් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එකේ අපිට ඉන්නේ දැනට බැච් එහෙම නැත්නම් කණ්ඩායම්, ශිෂ්‍ය කණ්ඩායම් දෙකයි අභ්‍යන්තර වශයෙන්. ඉතින් මේ දරුවන්ගේ සුවිශේෂතාවක් තියෙනවා. මම මේ දරුවන්ට නම් නිරන්තරයෙන් උපදෙස් දෙනකොට වැඩි අගය කරන්නේ. නමුත් ඇත්තටම ඔවුන්ගේ මා දකින්න සුවිශේෂතා මම හිතනවා මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ. මේ පාඨමාලාවේ මේ දරුවන්ගේ ඉන්නවා NVQ එහෙම නැත්නම් ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවෙන් පැමිණිච්ච ඒ දරුවන්, ඒ වගේම උසස් පෙළ පාඨමාලාව හරහා අපිට සම්බන්ධ වෙච්ච දරුවන්. ඉතින් මේ දෙගොල්ලෝ ඉතාමත්ම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මම මේක පටන් ගන්නකොට අපිට පුංචි බයකුත් තිබුණා. මම හිතන්නේ අර මොරටුවේ NDT පාඨමාලාව වගේ ගැටුමක් ඇති වෙයිද කියලාත් අපි ඒක ළමයිට වචනෙන්ම කියලා ආරම්භ කරා. ඉතින් මේ දරුවෝ ඉතාමත්ම මේ දක්වා ඉතාමත්ම හොඳින් සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මේ උපාධි පාඨමාලාවේ ළමයින් ගත්තොත් සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ තුන් කට්ටියම අපේ ශ්‍රී ලංකාවේ ඒ ජනමාර්ග තුනම ඉතාමත්ම හොඳින් නියෝජනය වෙන පාඨමාලාවක් කියලා මම සමහරවිට මේක හඳුනගෙන තියෙනවා. ඉතින් ඒ දරුවෝ කවුරුත් ඉතාමත්ම සහයෝගයෙන් මේ දක්වා අපි දැකලා තියෙනවා. ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. අපිට පෙනෙනවා ඒගොල්ලන්ගේ ඒ සහයෝගය, ඒ වගේම එකට වැඩ කිරීමේ හැකියාව. ඒ වගේම මේ දරුවෝ ගත්තාම අතරම මම හිතන්නේ අපගේ
එක්සෑම් අපගේ සහකාර ලේකාධිකාරිතුමත් මේ ස්ථානයේ ඉන්නවා. අපිට මේ දක්වා වාර්තා වෙලා නැහැ. අපේ දරුවන්ගේ තුමා සාක්ෂි දරයි උපාධි එක්සෑම්ස් ඔෆෙන්ස් එහෙම නැත්නම් විභාග වැරදි අපි ඒගොල්ලන්ට නිරන්තරයෙන් කියනවා. මේ දරුවන්ට මම හැම වෙලාවකම කියනවා ඕගොල්ලෝ ඔයාලට අන්තිම මොහොත දක්වා විභාගෙට විනාඩියක් දක්වා ඔයාගේ යාළුවට උදව් කරන්න ඕන නම් යාළුවට යමක් කියලා දෙන්න ඕන නම් ඒ මොහොතත් ඇති. හැබැයි විභාගෙට ඇතුළට ආවට පස්සේ ඒක නෙමෙයි ඔයාලා යාළුවට උදව් කරන මොහොත කියලා. ඉතින් අපිට දැනට සන්තෝෂ වෙන්න පුළුවන් අපේ දරුවෝ ඒ නීති රීති වලට යටත්ව වැඩ කරනවා. ඒ වගේම ගත්තහම වැඩිහිටි ශිෂ්‍යයන් වශයෙන් මම දකිනවා ඉතාමත්ම හොඳින් තමුන්ගේ පුංචි සහෝදර සහෝදරියන් පිළි අරගෙන තියෙනවා. ඉතින් අපි ඒවත් හැම වෙලාවකම මතක් කරනවා. තව කෙනෙක් රිදවලා තව කෙනෙක්ගේ දක්ෂතාවයක් යටපත් කරවලා අපි තමුන් ඉස්මතු වෙන්න දඟලන නායකත්වයේ එහෙම නැත්නම් ඉස්මතු වෙන්න දඟලන ජ්‍යෙෂ්ඨත්වයේ පස්සේ කළා තව කෙනෙක්ගේ මුහුණට සතුටක් සිනහවක් දීලා සාදරයෙන් පිළි අරගෙන ඒ කෙනෙක්ගේ දක්ෂතාවයන් ඉදිරියට යන්න අත්හිත දෙමින් ඔබේ ජ්‍යෙෂ්ඨත්වයේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ වටිනාකම කියලා. ඉතින් මේ දක්වා අපේ දරුවෝ ජ්‍යෙෂ්ඨ දරුවන් ඔවුන්ගේ ජූනියර් නංගිලා මල්ලිලා ඒගොල්ලන්ව සාදරයෙන් පිළි අරගෙන ඉතාමත්ම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පසුගිය සතියේ අපිට ආරම්භ කරන්නට පුළුවන් වුණා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම බාහිර උපාධි පාඨමාලා ඒකකය හරහා මේ aquaculture and seafood technology කියන පාඨමාලාවේ බාහිර උපාධි පාඨමාලාව ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. එහි අධ්‍යක්ෂකතුමත් අපි සමග සම්බන්ධ වෙනවා. ඉතින් එහිදීත් මේ දරුවෝ මට මතක් කළා මේ බාහිර උපාධි පාඨමාලාවට සම්බන්ධ වෙච්ච අයලා අක්කලා මේ සහෝදර සහෝදරියන්වත් අපි විශ්වවිද්‍යාලයට යහපත් ආකාරයෙන් ඕව පිළි අරගෙන අපි ඔවුන් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න කැමතියි කියලා. ඉතින් මම ඉතාමත් සන්තෝෂ වුණා. මම ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලන්ට පුළුවන් ආකාරයකින් මේ වගේ දේවල් සංවිධානය කරන්න ඒ දරුවන්ටත් ඒක ලොකු ශක්තියක්. ඉතින් ඒ වාගේ මම හිතන්නේ උත්සවයේ වෙලාවෙත් අපේ දරුවන් ඒ පිළිගැනීම ඉතාමත් හොඳින් සිද්ධ කළා මේ අධ්‍යයන අංශයේ. ඉතින් ඒ නිසා මේ වගේ සුවිශේෂතා මේ දරුවන්ගේ තියෙනවා. මේ දාකෝන් පෙන්නුම් කළා තියෙනවා. මම හිතන්නේ අර හොඳ දේ ප්‍රකාශ කරපුවාම ඒක වර්ධනය කරගෙන ඉස්සරහට යනවා මිසක් ඒ දේවල් හලා ගන්න උත්සාහ දරන්නමයි වෙන එකක් නැහැ අපේ දරුවන්. ඒ නිසා මම ඉතාමත් සන්තෝෂ වෙනවා. ඉතින් අපි මම හිතන්නේ මේ aquaculture and seafood technology අතර උපාධි පාඨමාලාව පටන් ගන්නකොට අභ්‍යන්තර වෙන අපිට හිටියේ නැහැ ආචාර්ය මණ්ඩලයෙන්වත්. නමුත් අපි ඒක පටන් අරගෙන දැන් නිකම් මහත්මිය කටයුතු කරමින් අපි ඇත්තටම බාහිර අධ්‍යයන බාහිර කතිකාචාර්යවරුන්ගේ සහයෝගය ලබා ගන්නමින් තමයි යන්නේ. මේ දක්වා අපි හුඟක් දේවල් අචීව් කරගෙන තියෙනවා. මම හිතන්නේ අපිට ඇත්තටම ක්ලාස් රූම් එකක්වත් හරියට තිබුණේ නැහැ. මුලින් අපි පටන් ගත්තේ ඔන්ලයින්. ඉතින් මේ වෙනකොට අපි අනික් අධ්‍යයනාංශත් සමග සම්බන්ධ වෙලා ක්ලාස් රූම් ටිකෙන් ටික අපි ඉක්විප් කරගෙන ඒවට අවශ්‍ය කරන පහසුකම් හදාගෙන ඉදිරියට යනවා. ඉතින් අපි දැන් ඉතාමත් සූදානම්ෙන් ඉන්නවා අපේ ඊළඟ බැච් එකේ දරුවෝනුත් බාර ගන්න. මේ දරුවෝනුත් ඉතාමත් සතුටින් සැදී පැහැදිලා තියෙනවා ඒගොල්ලන්ව පිළිගන්න. ඒ වගේම අපේ දරුවෝ අතර මේ මීඩියා ක්ලබ් එකේ දරුවෝට ඒගොල්ලන්ටත් මම ඇත්තටම සහයෝගය දක්වමින් එයාලා ක්ලබ් එකටත් උදව් කරනවා. ස්පොන්සර්ඩ් බයි ස්පොන්සර්ඩ් නේ. එතකොට ඒ වගේ අනිත් කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා මේ දරුවන් වැඩ කටයුතු කරගෙන යනවා. අපිට මං හිතන්නේ මේ දරුවන් මුල් කාලේ ආපු කාලෙදම කියපු එකක් තමයි මේ බැච් එකේම තව සමහරු හිටියා රැකියා කරන සමහරු කීප දෙනෙක් බැහැර වෙලත් ගියා. ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා මේ බාහිර උපාධි පාඨමාලාව පටන් ගන්න කියලා. ඉතින් කොහොම හරි කොයි හැටි වෙතත් මේ වෙනකොට අපිට අපේ මේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය හරහා ඒක පටන් ගන්න ලැබුණා. ඒක අපේ ජයග්‍රහණයක්. ඊළඟට මේ දරුවන්ගේ තියෙන ලොකුම ඉල්ලීමක් තමයි ඒගොල්ලන්ට විශේෂ වේදී උපාධි පාඨමාලාවට අවසර ලබා දෙන්න කියන එක. ඉතින් අපි ඒ සඳහා දැන් මේ වෙනකොටත් මම ඒ අදාළ සම්බන්ධීකරණ ආයතන සමග සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි නුදුරු අනාගතයේදී බලාපොරොත්තු වෙනවා අපේ ශාස්ත්‍රීය සභාවට ඉදිරිපත් කරලා ඒ විශේෂ වේදී පාඨමාලාවටත් අපේ දරුවන්ට අවස්ථාව අරන් දෙන්න මේ පාඨමාලාව හරහා. ඉතින් ඒ වගේ ගමන් මාර්ගයක් තමයි තියෙන්නේ මේ දරුවන්ගේ මේ කටයුතු කියනකොට මම ඉතින් හැමදාම කියනවා වගේ දරුවන්ට කියන්නේ අර අපි කියනවානේ 4 දෙනෙක් බලාකුළු 4ක් තියෙනවා. සමහරු ගොරවන්නෙත් නැහැ, වහින්නෙත් නැහැ. සමහරු ගොරවනවා හැබැයි වහින්නේ නැහැ. සමහරු ගොරවන්නේ නැහැ හැබැයි වහිනවා. සමහරු ගොරවනවා ඒ වගේම වහිනවා. ඉතින් අපේ දරුවන්ට අපිත් එහෙමයි අපි කියන්නේ ඒගොල්ලන්ටත් ගොරවන්නේ ගොරවන තරමට වහින්න. හැබැයි එතකොට තමයි ඕගොල්ලෝ යම් කිසි දෙයක් රටට කළා වෙන්නේ, දැයට කළා වෙන්නේ, ඔබට කළා වෙන්නේ. ඉතින් ඒ වගේ මේ දරුවෝ මේ වැඩ කටයුතු කරගෙන යනකොට සමහර අවස්ථාවලදී අපිට සංවේදීවත් කරුණු කියනවා. ඔවුන්ට සමහර දේවල් වලට උන්ට ආරාධනා ලැබෙන්නේ නැහැ කියනවා. සමහර අවස්ථාවලදී බාධක වෙනවා කියනවා. ඉතින් මම ඒ හැම වෙලාවකම මේගොල්ලන්ට කියන්නේ තමුන්ගේ බුද්ධිය ප්‍රාණවත් නම්, හදවත පිරිසිදුයි නම්, තමුන්ගේ අදිෂ්ඨානය බලවත් නම් ඒ බලාපොරොත්තු
සම්බන්ධව ගැන බිය වෙන්න එපා. ඔබව යම්කිසි තැනකින් පිළිගන්නවා නම් ඔබ එවැනි යහපත් චේතනාවකින් යම්කිසි ගමනක් යනකොට ඔබ පිළිගන්නවා නම් ඒ ඔවුන්ගේ වාග්ය, ඔබ පිළිනොගන්නවා නම් ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි, ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. හැබැයි කවදා හරි දවසක ඔබ යම්කිසි මිෂන් එකක් ඉදිරිපත් කරගෙන ඔබ යම්කිසි ගමනක් මෙහෙवला තියෙනවා නම් ඒක කොතනකදී හෝ ඔබ ඉන්න තැන වෙන්න පුළුවන්, ඔබ නැති තැන වෙන්න පුළුවන්, ඔබ මියමුදා වෙන්න පුළුවන්. නමුත් ඒක ගැන කතා කරන්න. අපි ඉගෙන ගත්තේ රුහුණ විශ්වවිද්‍යාලේ, මම හිතන්නේ මෙතන අපේ රුහුණ විශ්වවිද්‍යාලේ බොහෝ පිරිසක් ඉන්නවා. මම බලන වැඩිපුරම පිරිසක් අපි ඉන්නකොට මම හිතන්නේ අපි මේ වගේ ක්ලබ් වලට සම්බන්ධ වෙනවා. හැමදාම දකින්න එකක් ප්‍රකොත්මනි ඒක අපි පිළිගන්න වෙනවා. අපේ මේ විශ්වවිද්‍යාලයේ දරුවන්ට තියෙන පහසුකම් ඇත්තටම අඩුයි. ඉතින් හැමදාම කතාවෙදිත් අපි කියන එකක් තමයි මේක සාගර විශ්වවිද්‍යාලය අපි පුංචි තනක් වශයෙන් ගත්තොත් අපේ අපි ලොකුයි. අපි සාගරය ගැන කතා කරන, අපි අසීමිත සම්පත් ගැන කතා කරන, අසීමිත ඉලක්ක කරා යන අය විදිහට. ඉතින් මේ දරුවන් ගැන අපි හැමදාම දකිනවා අපි සම්බන්ධ වෙලා සිටි ක්‍රීඩා අංශ වෙන්න පුළුවන්, ඒ වගේම කලා උළෙලවල මේ බොහෝ දේවල් මේ දරුවන්ට ලොකු පහසුකම් නැහැ. නමුත් අපිටත් පුළුවන් ශක්ති ප්‍රමාණය නොවුන්ගේ ශක්තිතාවේ ලොකහා ගන්න පුළුවන් විදිහට උදව් කරන්න තමයි අපි සැදී පැහැදිලා ඉන්නේ සහ ඒකටයි මේ අත්හිත දෙන්නේ. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ අර කතා කරන ගොරවන වලාකුලක් වුණා වගේම ලෝකේ කවදා හරි දවසක රැඳෙනවා නම් රැඳෙන්නේ ඔය තිබිච්ච බලයවත් එහෙම නැත්නම් පාවිච්චි කරපු යම්කිසි වචනයක්වත් තමගේ රූපයක්වත් එහෙම දෙයක් නෙමෙයි. ලෝකේ මතක තිබුණා නම් රැඳිලා තිබුණා නම් අවුරුදු 2500කට පෙර තිබිච්ච දෙයක් අපි අද කතා කරන්නේ ගුණය නිසා. ඉතින් එහෙමනම් ඔබ යම්කිසි ගුණයක් පරිදර කරගෙන හොඳ පැහැදිලි මිෂන් එකක් ඇතුළු යනවා නම් ඒ ගුණය අද පිළි නොගත්තත් කවදා හරි දවසක පිළිගන්නේ. මට හරියට මතක් වුණා අපේ බොට්නි මම උද්භිද විද්‍යා විශේෂ අධිකාරියදී අපේ විශ්වවිද්‍යාලයේ අලවත්තාගල ප්‍රේමදාස මහත්තයා ආරම්භ කළ තිබුණු බොට්නි ක්ලබ් එක, බොට්නිකල් සොසයිටි මම ලේකම් වශයෙන් කටයුතු කරා. අපි ප්ලාන්ටා සංග්‍රහයක් වගේ හුවා. ඉතින් ඒ වගේ මම බලාපොරොත්තු වෙනවා ඇක්වා ක්ලබ් එක කියන එක ඕෂන් යුනිවර්සිටි එකේ අර මම කිව්වා සම්මේලනයක බ්‍රෑන්ඩ් එකක් හදන්න කියලා. ඕෂන් යුනිවර්සිටි කියපුවාම මතක් වෙන්න දෙයක් තියෙනවා. කොකාකෝලා කිව්වොත් අපිට බ්‍රෑන්ඩ් එකක් මතක් වෙනවා. ඇපල් කිව්වොත් අපිට බ්‍රෑන්ඩ් එකක් මතක් වෙනවා. යම් කිසි අන්න ඒ වගේ ඕෂන් යුනිවර්සිටි එකේ ඔයගලට බ්‍රෑන්ඩ් එකක් හදන්න එක කියලා මතක් වුණු කඩම ගන්න නිල් පාට දැක්කොත්වත් ඕෂන් යුනිවර්සිටි මතක් වෙනවා. එක්ක මාළුවෙක් දැක්කොත් අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙන්න කියලා. ඒක තමයි අපි යම් කිසි BNS කිව්වොත් බ්‍රෑන්ඩ් එකක් අන්න ඒ වගේ. එහෙම තත්වයකට එන්න කියලා. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔයගොල්ලෝ මේ අද ගත්ත ආරම්භයේ මේ විදිහෙන් මේ බැටන් එක අද ඔයාලා මෙතනින් අරගෙන පළවෙනි බැච් එකෙන් පුළුවන්, දෙවෙනි බැච් එකෙන් පුළුවන්. මේ බැටන් එක ඊළඟ කට්ටියට දෙන්නත් ඕනේ. හැබැයි ඒ දෙනකොට තමුන් කරපු දේ ඉතාමත් හොඳින් කිසිදු පැකිලීමකින් තොරව ඒක නිදහසේ මුදා හරින්න. ඊළඟට ඒ බැටන් එක තව කෙනෙක් අරගෙන යන්න ඕනේ. මේක බදාගෙන ඉන්න එකකුත් නෙමෙයි. අපේ ලයිෆ් එක කියන්නේ මෙහෙමයි. යම් කිසි තනතුරක් දරුවත් ඕනම දෙයක් එහෙමයි. ඒ නිසා අන්න ඒ විදිහට එහෙම මිෂන් එකක් තියාගෙන ඉස්සරහට යන්න. එහෙමනම් එහෙම යන ගමනට ඕගොල්ලන්ට සුභාශිංසන පිරිනමමින් අපිට පුළුවන් ශක්ති ප්‍රමාණය උදව් කරන බව දැනුම් දෙමි. විශේෂයෙන් මමත් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම කුලපතිතුමා. මම දන්නවා අද දවසේ ගමනින් බෝඩ් එක අපේ තියෙන දවසේ පාලක ඉතින් ඒ නිසා ඉතාමත් කාර්යබහුලයි. එහෙම තත්ත්වයක පවා මේ දරුවන්ගේ ඉල්ලීම් පරිදි අපිට ගරු කරලා ආපු එක කියන උපකුලපතිතුමා, ලේකකාධිකාරීතුමා, උපිතාධිපතිතුමා ඇතුළු මේ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් ඔබට යහපත් ගමනක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ස්තුතියි. அடுத்த 2021